මට දැන් හැමදේක්ම පැහැදිලි. උඹේ කුසින් මම මේ ලෝකෙට ජනිත උනේ නැහැ කියලා මට පැහැදිලි. පුතේට කියන්න මගේ පපුව අවන්නේ පුතේ බලන්න පුතේ ඔයාගේ බෞද්ධවිගේ හදවතින් නැලෙන කඳුළු. එයාගේ දෙතනින් ඔයාට කිරි නොදුන්නට පුතේ. එයාගේ හදවතින් ඔයාට ගොඩක් ආදරය කළා. ආදරය කළ නිසානේ උඹලා මට මේ විදිහට සලකන්නේ. කවදාකත් මට ඒ වගේ බලක් නෑ. මට ඕන අකරජකමයි. පුතේ මං ඔයාට ආයි කියනවා. පුතේ අනාගතේ ඔයාට ලැබෙයි. අනාගතේදී ලැබෙයි. සංසුන් වෙන්න පුතේ. සංසුන් වෙන්න. අනන්තරිය පාප කර්ම සිද්ධ කරගන්න. අනාගතේ මට ඕන ඒ අකරජකම මේ මොහොතේම. මට මේ මොහොතේම ඕන. ඒක මට ලබා දෙන්න. ඒක මට ලබා දෙන්න. පුතේ සංසුන් වෙන්න පුතේ. අනාගතේ දුරට ලබා දෙන්න පුතේ. එතකම ඔයා යුවරජකම පුහුණු වෙන්න බය පුතේ. පුතේ නම් එක වතාවක් මම කිව්වා ඒක කරන්න පුළුවන් කමක් නැහැනේ. එහෙනම් මට සිද්ධ වෙන්නේ උඹේ ඔය විනිකිරුව සිංහා මට මේ විදිහට පුතේ අනන්තරිය පාප කර්ම සිද්ධ කරගන්න එපා පුතේ. කියන්න පුතේ. පුතේ කාසුම මට කරන්න පුළුවන් දේවල් කොහොමයි පුතේ. ඒ පුතේ දරුසෙනේ හදේ ඊට වඩා ඉහළයි පුතේ. ඊට වඩා ඉහළයි. ඒ ගෑණියේ ආපුසේන මට කාසුම මට දෙන්නවා. මට කියාපන් අපේ ඉඳලා මේ අනුරාධපුර රාජධානිය අගරන්න මේ කාසුමගේ පුතේ. වැරදි පුතේ වැරදි නුඹ යන්න පාරේ හිටියා බබා හිටියා කොහේ අපලද පුතේ පුතේ මේ හපම් පුතේ පුතේ මටත් කරන්න පුළුවන් දේවල් බොහෝමයි. ඒ පුතේ මං එහෙම කරන්නේ නෑ.